හරි අද කතා කරන්නේ මේ 2017 ඔලෙවල් ප්‍රශ්න පත්තරේ HTML ප්‍රශ්නේ. ඉතින් අපි කලින් කතා කරා 2015 ප්‍රශ්න පත්‍රය 2021 ප්‍රශ්න පත්‍රය කතා කරලා දාලා තියෙනවා. ඒ වගේම HTML හඳුන්වා දීම HTML දන්නේ නැති කෙනෙක්ට උනත් ලේසියෙන් HTML අල්ල ගන්න පුළුවන් විදිහට මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඒ දෙකත් බලන්න මේ මොකද්ද හරි ඔයාලා පළවෙනි වීඩියෝස් දෙක බලන්න ඔයාලට මේ HTML වල පොඩි හරි අවුලක් තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් HTML සාමාන්‍ය විදිහට පුළුවන් නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තාක්ෂණයට ආස කරන හැමෝම අයිබන් කියලා පිළිගන්නවා. මේ මොකද්ද subscribe කරලා bell icon එක press කරන්න එහෙම කියන්න උවමනාවක් නැහැ. ඉක්මනට ඔයාලා පාඩම් ටික ඉවර කරලා දීලා ඔයාලව O level exam එකට ලෑස්ති කරන එක තමයි මේ ප්‍රධාන අරමුණ වීඩියෝ සීරීස් එකේ. ඉතින් මේ දන්න යාළුවන්ට share කරලා වැඩේ සෙට් කරමු. හරි අපි බලමු මේ 2017 ප්‍රශ්නේ මේ මොනවද කියලා තියෙන්නේ කියලා. එක පැත්තක දාලා තියෙනවා වෙබ්සයිට් එක. කියන්නේ වෙබ් පේජ් එක අපිට පේන user interface එක. අනිත් පැත්තේ දාලා තියෙනවා source code එක. අපිට තියෙන්නේ සරල වශයෙන්ම වෙබ්සයිට් එක බලාගෙන එහෙම නැත්නම් වෙබ් පේජ් එක user interface එක බලාගෙන source code එක complete කරන්න. ඉතින් ඒ source code එක use කරලා තමයි වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. අපි වෙබ්සයිට් එකේ කෝඩ් එක ලියලා ඉවරනකොට ඒ වගේ වෙබ්සයිට් එකක්ම හැදිලා තියෙන විදිහට අපි වැඩේ කරන්න ඕනේ. හරිද? අපි දැන් 2017 O level එකේ second part එකේ තුන්වෙනි ගාන තමයි මේකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි මුලින්ම දාලා තියෙනවා doctype html කියලා. ඒ කියන්නේ html වෙබ් පේජ් එක තමයි ලියලා තියෙන්නේ කියලා සංකේතවත් කරන්න doctype html තියෙනවා. ඔයාලා 2015 වීඩියෝ එක බැලුවා නම් මම කරපු 2015 එකේ doctype කැල්ල නැහැ. මම ඒක කියලා තියෙනවා ඒ කාලේ doctype තිබ්බේ නැහැ. පස්සේ තමයි එන්නේ කියලා. ඉතින් මේ ඇවිල්ලා තියෙනවා doctype html කියන එක ආවේ පස්සේ. හරිද? මුලින් තිබ්බ html. හරි. ඒක අදාළ නැහැ. අපි බලමු doctype html කියලා දාලා ඊට පස්සේ html tag එකෙන් open කරලා ඊට පස්සේ මුලින්ම මේ තියෙනවා මේ body එක. හරිද? මේ තියෙන්නේ උඩම තියෙනවා. ඊට පස්සේ මේ header 2 එකෙන් තමයි මේකේ පටන් අරන් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම එක header 2 එක. හරිද? header 2 එකෙන් පටන් අරගෙන ඊට පස්සේ මේ header එක තියෙන්නේ කොයි විදිහට වෙබ්සයිට් එකේ. වෙබ්සයිට් එකේ මැද්දට වෙන්න තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ මේක මැද්දට වෙලා තියෙන හින්දා පළවෙනි එක මොකද්ද? center කියන tag එක. මගුල් ලියෙන්නේ පොඩ්ඩකින් පළවෙනි උත්තරේ center. හරිද? ඊට පස්සේ දෙවෙනි එකට එමු. දෙවෙනි එක තියෙන්නේ image එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ ඊට පල්ලෙහායි. අපිට දාලා තියෙනවා ඊට පස්සේ image එකේ tag එක. image එකේ tag එක මොකද්ද? img src. එතකොට අපේ මොකද්ද මේ මෙතන අඩු img කියන tag එක තමයි දෙවෙනි එකේ අඩු. මේවා හරි ලේසි ළමයි. ලේසි ප්‍රශ්න ළමයි. හරිද? මේ ලේසියෙන්ම මැච් එකක් ගහ ගන්න පුළුවන් මේ O levels වලට. මේ ඉතින් මේක අයින් කරලා ඊට src එනවා. ඒක දැම්මේ නැත්නම් ඊට පස්සේ කචල් එකනේ ඊට පස්සේ ඉතින් image එකේ තියෙන එක එක details දාලා image එක upload කරනවා. image upload කරන විදිහම පළවෙනි videos දෙකේ කතා කරලා ඇති. මම මේක src කියන එක දැම්මේ නැත්නම් පල්ලෙහා එක ගාවිලා comment දායි උඹ අරක දැම්මේ නැහැ මේක දැම්මේ නැහැ කියලා. හරි ඊළඟට මේ දෙවනි මේ තුන්වෙනි එක. හරිද? තුන්වෙනි එකේ තියෙන්නේ ඊට පස්සේ මේ කිරිබත් කියලා තියලා මේ අපිට පේනව නේද මේ මොකද්ද මේ අර පැරග්‍රාෆ් එකේ තියෙනවා කිරිබත් කියලා කෑල්ල. හරිද? මුලින්ම පටන් ගන්නකොට ඒ කිරිබත් කියන කෑල්ල මේ පොඩ්ඩක් ඇල කරලා තියෙනවා සීන් එකක් දාලා මේ අර කිරිබත් කියන ඒ වචනේ විතරක් චුට්ටක් ඇල කරලා තියෙනවා. ඒ කියන්නේ අර ඒ ගැන සම්බන්ධයෙන් කියන හින්දා ඒක චුට්ටක් මේ highlight කරලා තියෙනවා. ඉතින් අපි ඇල කරන්න මොකද්ද දාන්නේ? ඇල කරන්න අපි use කරන්නේ මේ මොකද්ද tag එක? එතනින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇල කරලා දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඇල කරලා එතන දාලා තියෙන එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි එක මොකද්ද? justify කියන tag. හරි නේද ලිව්වා?
STIFY හරි. තුන්වෙනි එකට එන්නේ justify කියන tag එක. අපි බලමු හතරවෙනි එකට ගිහිල්ද. ඔස්සේ හතරවෙනි එක තියෙන්නේ හරි හතරවෙනි එකත් එතන මෙහා පැත්තේ තියෙනවා. මේ මොකද්ද ඇල කරන්න මොකක්ද දාන්නේ මම කලින් කිව්වා වගේ මේක දැන් ඇල කරලානේ තියෙන්නේ කිරිබත් කියන එක. ඇල කරන්න දාන්නේ මොකද්ද? ඇල කරනවා කියන්නේ හිට් ක්ලික් කරනවා. හිට් ක්ලික් කරන එක කියන එකේ ටැග් එක තමයි I අකුර. මේ ඕනේ. I අකුර නිකන් දාන්න. යෝ. හරි එන. හරි ඊට පස්සේ පල්ලෙහාට යන්න තියෙනවා. ඊට පස්සේ new year කියන එක මොකද්ද කරලා තියෙන්නේ කියලා බලමු. new year කියන එක. මොකක්ද ඒකට අපි කරලා තින්නේ? ඒක නිකන් තද පාටට වගේ ලියලා නෙත් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් තද පාටට දෙයක් ලියන්න මොකද්ද පාවිච්චි කරන ටැග් එක? bold tag එක. bold tag එකට දාන්න කෝඩ් එක තමයි B අකුර. මේ මම මොකද්ද අකුරු හැඩසව ගැනීම ඒවා මේ මොකද්ද දාලා තියෙ YouTube එකේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මේ ඒ වගේම ඔක්කොම කියලා දෙනවා මම මේ මොකද්ද මේවා ලොකු විස්තරයක් දාන්න නැති වීඩියෝ එක දිග වෙන හින්දායි ඔයාලට නිකන් බෝරින් ගතිය වෙන හින්දායි ඔයාලා ඒවා මේ පොඩ්ඩක් වැඩි දන්නේ නැත්නම් පළවෙනි වීඩියෝස් දෙක ගිහලා බලන්න මේ පේපර් එක මේ පළවෙනි ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න හරිද ඊට පස්සේ මේ මම ගියේ එකෙත් කතා කරා වගේ මෙතන තියෙනවා මේකේ තියෙන unordered list එක unordered list එක පටන් ගන්නකොට දාන්න මේක මොකද්ද unordered list එක පටන් ගන්නකොට දාන්න ටැග් එක තමයි unordered list tag එක unordered list tag එක ලියන්නේ UL කියලා UL කියලා හරිද ඊට පස්සේ අපි බලමු හරි ඊට පස්සේ මේ 7 ගාව තියෙන පේපර් එකේ ඉලක්කම් පැහැදිලිත් නැහැ. අවුලක් නැහැ. UL tag එක දැම්මනේ. හරි. ඊට පස්සේ මේ 7 වෙනි එකේ තියෙන්නේ මේ එතන list tag එකෙන් ඉවර කරලා තියෙනවා. list tag එකේ 4 වෙනියට ඇවිදිලා දාලා තියෙනව නේද? අර මේ cups of water කියන එකේ 4යි භාගයක්. ඒ භාග්‍ය කියන තැන තමා මේ ඊළඟ කෝඩ් එක දාලා තියෙන්නේ මේ එතකොට අපි සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් ලියන්න මොකද්ද පාවිච්චි කරන්නේ සුපර්ස්ක්‍රිප්ට් එකයි සබ්ස්ක්‍රිප්ට් එකයි දැන් මේකේ මේවා කරලා තියෙන හින්දා මේකේ දෙකෙන් පාවිච්චි කරනවා ඒ කියන්නේ අනික් අකුරු වලට වැඩිය ඒ ලෙටර් එක උඩට ගන්නත් පාවිච්චි කරනවා පල්ලෙහාට ගන්නත් පාවිච්චි කරනවා මේ මුලින්ම මේකේ උඩ කියලා තියෙන්නේ සබ්ස්ක්‍රිප්ට් ඊට පස්සේ මේ සුපර්ස්ක්‍රිප්ට් මුලින්ම සුපර්ස්ක්‍රිප්ට් පස්සේ සබ්ස්ක්‍රිප්ට් එතකොට අපිට 7යි 8යි දෙකටම දාන්න වෙන්නේ මුලින්ම මොකද්ද මුලින්ම එන්නේ එතකොට උඩට උස්සලා මේවා කරන්නේ තියෙන්නේ මුලින්ම හරි එතකොට එන්නේ සුපර්ස්ක්‍රිප්ට් ලියන්නේ SUP කියලා ඊට පස්සේ 8 වෙනි එකට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද සබ්ස්ක්‍රිප්ට් ඒ කියන්නේ පල්ලෙහාට කරලා SUB කියලා තමයි අපි සබ්ස්ක්‍රිප්ට් එක ලියන්නේ හරිද මේ හරි එහෙනම් ඔච්චරයි මේක ඊට පස්සේ අර හරි වැරදි දාන්න එකක් තියෙනවා ඒක නම් මේ එච්චර ලොකු මේකක් නෑ නේ වීඩියෝ දාලා කරන්න තරම් දෙයක්ුත් නෙමෙයි මේ ඒකින්ද අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු